අනිකමන මට පිළිගන්න තිබෙන්නේ ගරු බලාපොරොත්තු කියන්න පුළුවන් වැදගත් දේශපාලන අංකුරයේ හැටියටයි මම අපේ උදේ ගම්මන් කියන මහත්මයා ගැන සලකන්නේ. කියන අපිට අවබෝධයක් තියෙනවා. මෑත ඉතිහාසයේ මහා පුරුෂයෝ දෙන්න තමයි ජී.එස්. සේනානායක මහත්මයා සහ බණ්ඩාරනායක මහත්මයා. ඒ මහත්වරු දෙදෙනා සමග අපිට සංසන්දනය කරන්න බෑ, සමාන කරන්න බෑ මහින්ද රාජපක්ෂ මහත්මයා ඉතිහාසයට අනුව. ඒ මොකද මේ දෙදෙනාම මෙබඳු අරගලයකට මුහුණ පාලා නැහැ. ඒ දෙනාගේ වටිනාකම් ගොඩක් තියෙනවා. මම ඒව දැන් සම්මානසලා ඉන්නේ කියන්න ඕන නැහැ. නමුත් ඒ දෙදෙනාට සමාන කරන්නත් බෑ. අගමැතිවරයෙක් හිටියාද සමාන කරන්නත් බෑ. එහෙමනම් මහින්ද රාජපක්ෂ කියන නාමය සම කරන්න පුළුවන් වෙන්නේ ඉතිහාසයේ මහා වංශය හා දීප වංශය අරගෙන බැලුවාම මට පේනවා සමාන කරන්න පුළුවන් දුටු ගැමුණු මහරජතුමාට, වලගම්බා මහරජතුමාට, ධාතුසේන රජතුමාට, මහා ජේබා රජතුමාට, මහා පෙරකුම්බා, දෙවෙනි පෙරකුම්බා, හයවෙනි පෙරකුම්බා කියන මේ නට ශ්‍රේෂ්ඨයන්ට තමයි සමාන කරන්න පුළුවන් කමක් තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන නාමය. ඒ මහින්ද රාජපක්ෂ කියන නමට උච්චර දඟලන්න දෙයක් නෑ. මේවා කරන්න දෙයක් නෑ. ওই නාමයක් අමරණීය නෙවෙයි කියලා දිදාන පෙර මහත්මයා කියලා තිබුණා. එතුමගේ ඇස් දෙක දැන් ටිකක් අන්ධ වෙලා තාත්තට ලැබිච්ච බරක් සාධාරණ වුණා මට හිතෙනවා. ආනුකාරකමක් ඉන්න නැති නිසා මම කියන්න කැමති මේ අවස්ථාවේදී මේ වැදගත් පුද්ගලයෙකුගේ ජාතියට සේවයක් කළ මේ මහා වීරයෙකුගේ නම අමරණීයයි. ඒක අමරණීය නෙවෙයි, අමරණීයයි, සදාකාලිකයි. තමුන්නාන්සලා දන්නවා දුටුගැමුණු රජතුමා වෙනුවෙන් අද පොත්පත් ලියවෙනවා නෙවෙයි, චිත්‍රපට තමුන්නාන්සලා නිෂ්පාදනය වෙන බව දන්නවා. මේ අනුව මේ ඉතාමත් වටිනා අවස්ථාවක්. මේ ආභාරාමේ සිට ආරම්භ කළා කියන මේ වැඩපිළිවෙල යටතේ මහින්ද රාජපක්ෂ මහත්මයා නැවත අපේ රටේ මහා බලගත් රජතුමා බවට පත් වෙලා ජාතියේ ජනවිකාරය බවට පත් වෙලා ඒ මහින්ද රාජපක්ෂ කියන නාමය දිනෙන් දින බැබලේවා දිනේවායි කියලා ප්‍රාර්ථනා කරන්නේ. අපේ රටේ සමස්ත ඉතිහාස කතාවේ සතුරු ආක්‍රමණවලට මුහුණ දී රටේ සාමය නිර්මාණය කර ආර්ථික සෞභාග්‍ය නිර්මාණය කළ රාජ්‍ය නායකත්වයෙන් පිළිබඳ සමස්ත ඉතිහාස කතාවයි අපි මේ පොත ඇතුලේ කියවන්නේ. අපි එක අවස්ථාවකදී පුරාණ සාධකයේ කතාව තුළ මහින්ද රාජපක්ෂ චරිතය ගැඹුරින් කියනවා. ඉනරතුරුව ජේෂ්ඨ මාධ්‍යවේදී ශ්‍රී චන්ද්‍රප්‍රේමසිංහ කියන බෝඩස් කෘතිය තුළ අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට වෙනුවෙන් පළ කළ මහා ප්‍රතිකාරී තරුණ දේශපාලනඥ නායකයෙක් වෙනකොට ඒ ගුණාංග ලක්ෂණ ඇතුව තමයි ආවේ. දැන් කවුරු හරි අහන්න පුළුවන් එතකොට වීරය වැටුනේ කොහොමද? දැන් ඒක ගැන අපට වෙනම සම්මානතර බවක් ගන්නවා. නමුත් අපි විශ්ව සාහිත්‍ය දන්නවා නම් අපි දන්නවා විශේෂයෙන්ම ග්‍රීක සාහිත්‍යයේ ඒකත් වීරයාගේ චක්‍රයේ එක කොටසක්. හේතුව වීරයා වෙන කිසිවෙකුට කරන්න බැරි මහා වික්‍රමාන්විත ක්‍රියාවක් කරනවා. ඒ වික්‍රමාන්විත ක්‍රියාව කිරීම සඳහා යම් යම් ගුණාංග ලක්ෂණ අවශ්‍ය වෙනවා. ඒ ගුණාංග ලක්ෂණ නිසා ඒ ජයග්‍රහණය ලැබුවට පස්සේ ඊළඟට ඒ ආත්ම විශ්වාසයම ආත්ම ශක්තියම නිසා ඒක සීමාවෙන් ඔබට ගියොත් ඒ ග්‍රීක වචන තියෙන හියුබ්‍රිස් කියන්නේ ඒ ආඩම්බර භාවයේ අතිරික්තයක් කරගෙන මම හිතන්නේ නැහැ ඒක ජනාධිපතිතුමාගේ පෞද්ගලික ගුණාංග ලක්ෂණයක් කියලා. නමුත් ඒ යුද්ධයට නායකත්වය දුන්නු ඒ දේශපාලන අධිකාරයේ සහ ඒ වටාපිටාවේ යන්ත්‍රණේ ඒක තිබුණා. ඒ හියුබ්‍රිස් නැත්නම් ඒ විඥාණය නිසා ඒ සීමාන්තික ඒ විඥාණය නිසා අතවසෙන්ම
වීරය වටන්න පුළුවන් වෙනවා. ග්‍රීක සාහිත්‍ය අනුව වීරය වීරයෙකුගේ තියෙනවා එක්තරා අලුත්ද. අකිලිස්ගේ විලුඹ ගැන කතා කරන්නේ එහෙම. මෙතනදී එක එක්කෙනාට ඒ පිළිබඳව අදහස් තියෙන්න පුළුවන්. මම නම් හිතන්නේ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට, පක්ෂය බාර ගන්නකොට හුදකලා වෙලා හිටියේ එක්තරා දුරකට රාජ්‍ය අන්තරයෙන් සායන කොටසක් එක්සත් ජාතික පක්ෂය. අද අපිට පේනවනේ පක්ෂයෙන් එක්තරා කොටසක් පරණි නායකත්වයේ පැත්තේ. ඉතින් ඒ පත්වේදී ආරක්ෂාව පිළිබඳව විශාල ප්‍රශ්නයක් තිබුණා. අපේ හිටපු ජනාධිපතිවරු අරුන් කෑවා. ජනාධිපති නියකගේ අන්ධ වුණා. ඉතින් එතනදී තමුන් දන්න තමුන් දීර්ඝ කාලයක් අඳුරන තමුන්ගේම වූ ලේනයන් අවුල ඒ වටවලල් ඒ ආරක්ෂක වලල්ල තුල තමයි කටයුතු කරන්න නිතරම සිද්ධ වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඉතිහාසයේ යුගයේ පරිවර්තන යුගයකට යනකොට ඒ කියන්නේ යුද්ධය ඉවර වෙලා සීතල යුද්ධයක් ආරම්භ වෙනකොට ඒ ආකෘතිය වෙනස් කරන්න ලේසි නැහැ.